ඔබදින කාන්තාවන් බොහෝ දෙනෙක් කාර්යබහුලයි. විශේෂයෙන්ම මේ මාසයේ පුරාවටම කාන්තාවන් බොහෝ සෙයින්ම කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වයෙන් මැදින් Tamanගේ සුන්දරත්වය කොහොමද තව තවත් වැඩි කරගන්නේ කියලා බොහෝ කාන්තාවන්ට ගැටලුවක් තිබෙනවා. නමුත් හැමදාමත් ඔබට කාර්යබහුලත්වයෙන් මැදින් කොහොමද සුන්දරව ලස්සනට ඉන්නේ සහ Tamanගේ ජීවිතය ලස්සන කරගන්නේ කියන කාරණේ පිළිබඳව අපි දැනුවත් කරනවා. ඒ ආකාරයෙන් ඔබ දැනුවත් ගන්නට හැමදාමත් ඔබට සමීප නිෂ්පාදනයක් තමයි මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ. ඒ තමයි බයෝනා. ඉතින් අද දවසේදීත් ඔබේ ජීවිතය ලස්සන කරන්නට ඒ වගේම තමයි ඔබ ලස්සන කරන්නට බයෝනා සූදානම් වෙලා ඉන්නවා. අද දවසේදී ඒ ආකාරයෙන් ජීවිතය ලස්සන කරගත්ත ලස්සන දෙදෙනෙක් අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා. කොහොමද ඔබේ ජීවිතය ලස්සන කරගන්නේ? ඔබ තවත් ලස්සන වෙන්නේ කියන කාරණේ පිළිබඳව දැනුවත් ගන්නට. ඔබ ආදරය කරන රංගන ශිල්පිනියක් බොහෝ කාලයක සිටන් අයව දන්නවා. ඒ වගේම තමයි අය ඔබ ආදරය කරන නිවේදිකාවක් විදිහට හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. අය අංජුලා රාජපක්ෂ. ඔබ ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම තමයි අයත් ඔබ ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි අයත් නිවේදිකාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔබ අයගේත් කටහඬට බොහෝ සෙයින්ම ආදරය කරනවා. අය අංජලි ඔබවත් ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන් අශානි. ඉතින් එක වගේම වෘත්තීන් වල යෙදලා ඉන්න එක වගේම එක සමාන නම් දෙකක් තිබෙන ලොකු මිතුදමක් තිබෙන දෙදෙනෙක් තමයි අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා තිබෙන්නේ. කොහොමද ඔවුන්ගේ ජීවිතය ලස්සන කරගෙන තිබෙන්නේ? ඒ වගේම තමයි ඔවුන්ගේ ලස්සන කොහොමද වැඩි වෙලා තිබෙන්නේ කියන කාරණේ පිළිබඳව දැනුවත් ගන්නට. මුලින්ම හිතුණා දෙදෙනාව බොහෝ කාලයකට පස්සේ දැක්කේ. ඒක නිසාම හිතුණා අහන්නට ඕනේ කියලා. කොහොමද මේ දවස්වල තොරතුරු අංජුලා? මම නම් හොඳින් ඉන්නවා, සතුටින් ඉන්නවා. ඉතින් කලා කටයුතු කරගෙන සුපුරුදු පරිදි ඉන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ අපේ ප්‍රේක්ෂකයන්ගේ ජීවිතය ලස්සන කරන්නට කාර්යබහුලත්වයෙන් මැදින් තමයි එකතුනේ. විවාහ මංගල්‍යයකට සූදානම් වෙන්නට තිබියදී අංජුලා සහභාගී වෙලා තිබුණා. මේන් මෙතුමන්ට අංජුලා අද දවසේදී කාර්යබහුලත්වයෙන් මැදින් අපිත් එක්ක එකතු වුණාට අපේ ප්‍රේක්ෂකයන්ගේ ජීවිතය ලස්සන කරන්නට. ඒ වගේම තමයි අංජලි ඔබ දැක්කේ ගොඩාක් කාලයකට පස්සේ. කොහොමද තොරතුරු? ගොඩක් දවසකින් අපි දෙන්නටත් වැඩි හම්බෙන්නුනේ නෑ. මොකද අංජුලත් ගොඩක් කාර්යබහුලයි පහුගිය දවස්වල මමත් එහෙම වුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට මේ වගේ වැඩසටහනකටත් සහභාගී වෙන්න බැරි වුණේ ඒකයි. සුපුරුදු විදිහට මගේ පෞද්ගලික වැඩ කටයුතු සහ ව්‍යාපාර කටයුතු ඒ වගේම කලා කටයුතු සියල්ලක් එක්කම කාලය ගත වෙනවා. දෙදෙනාම කාර්යබහුලත්වයෙන් මැදින් තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා තිබෙන්නේ. එතන මේ කාර්යබහුලත්වයෙන් මැදින් ඔබ පිළිබඳව ඔබේ ලස්සන වැඩි ගන්නට ඔබේ ජීවිතය ලස්සන ගන්නට උන් දෙදෙනාම අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා. අංජලි ඔබත් බොහෝ කාර්යබහුල කෙනෙක්. ඔබ බිරිඳක් විදියට, මවක් විදියට, ගෘහිණියක් විදියට ඒ වගේම තමයි ඔබ වෘත්තීන් ගණනාවකම නියන කෙනෙක්. මේ කාර්යබහුලත්වයේ මැදින් උනත් ඔබ අපි ඒ කාලේ දැක්ක වගේම අද වෙනකොටත් ඔබේ සුන්දරත්වය, ඔබේ ලස්සන ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. මේ කාර්යබහුලත්වයේ මැදින් අපිට ආරංචි වුණා ඔබ බයෝනා පාවිච්චි කරන අපේ ලස්සන වැඩි කරගන්නට කියලා. අපි මේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. කොහොමද කාර්යබහුලත්වයේ මැදින් උනත් මේ තරම් සුන්දර වෙන්නේ කියලා. මං හිතන්නේ අශානි දැන් අපි වැඩසටහන් කිහිපයක් මේ සම්බන්ධයෙන් කතා කරපු නිසා දැන් බයෝනා රහසක් නෙමෙයි. පහුගිය කාලේ බොහෝ දෙනා මගෙන් ඇහුවා අංජලි වෙනදා හිටියට වැඩිය තරමක් වෙනස්. පොඩක් පාට වැටිලා. එහෙම නේද අංජුලා? අංජුලත් මට එහෙම කිව්වා. පොඩක් ඒ වගේ දේවල් මගේ කොණ්ඩේ ගැන, නියපොතු ගැන මම වෙනදාට වැඩිය මට මං ගැන ආසාවක් ඇති වුණා. මං ඉතින් අනිවාර්යයෙන්ම දන්නවා හේතුව මේකයි කියලා. ඒ හේතුව අපි පහුගිය සතිවලදී අපේ ආදරණීය රසිකයින්ටත් සඳහන් කරා නේද? මොකද්ද මේ හේතුව කියලා. ඉතින් බයෝනා එක්ක මට මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වුණා. ඒ නිසා මට දැන් මේක අතාරින්න හිතෙන්නේ. අපි කවුරුත් කැමති නෑනේ අපේ සුන්දරත්වය පොඩ්ඩක් හරි අඩු වෙනවට තව තවත් ලස්සන වෙන්න තමයි ඕන කෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් එවැනි හේතු කාරණා නිසා ශරීරයට කිසිදු අහිතකර බලපෑමක් නොවන නිසා මම හිතනවා මට බයෝනා වලින් ලොකු දෙයක් ලැබෙනවා කියලා. අන්න ඒ නිසාම තමයි අද වෙනකොට ඇය බයෝනා පාවිච්චි කරන්නට පෙළඹිලා තිබෙන්නේ. බයෝනා හරහා හොඳ ප්‍රතිඵලයන් ලැබුණු නිසා වෙන්න. අංජුලා ඔබට තිබුණු ගැටලු වලට කොයි ආකාරයෙන්ද බයෝනා පිළිතුරු ලබා දුන්නේ? දැන් මමත් කොහොමදත් මම මහත කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මම කවදත් මේ විදිහට තමයි හිටියේ. නමුත් සමහරක් වෙලාවට අපි අවුවේරුව ගත කිරීම කරනවා. ඉතින් එතකොට
අව පැහැගැන්වෙනවා. ඉතින් හරි වෙලාවට අපිට කෑම බීම හම්බ වෙන්නේ නැහැ. කෑම බීම ගත්ත සමහරක් වෙලාවට හරි පෝෂක පදාර්ථ තියෙන කෑම බීම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක මමත් කල්පනා කරා මොකද කරන්නේ කියලා. ඉතින් එහෙම වෙලාවක තමයි මටත් ඉතින් බයෝනා ගැන දැනගන්න හම්බුනේ. ඉතින් බයෝනා නිසා ඇත්තටම මට දැන් ඒ තියෙන ප්‍රශ්න නැහැ. දැන් ඔබ සඳහන් කරා බයෝනා ඔබට තිබුණු ගැටලු වලට විසඳුම් ලබා දුන්නා කියලා. බයෝනා පාවිච්චි කිරීමෙන් අනතුරු කොයි වගේ වෙනසක්ද ඔබේ සමේ හිසකේස් වල ඒ වගේම තමයි නියපිලේ දක්නට ලැබුණේ? ඔව්. දැන් ඉස්සර නම් ගොඩක් වෙලාවට මගේ නියපොතු කැඩෙනවා. ඉතින් එතකොට ඒ කාලේ මම දාගෙන හිටියා ජෙල් නේල්ස්. ඉතින් අපිට කොයි හරි යනකොට අපි ලස්සනට යන්න ඕන. හැමෝටම ප්‍රියමනාප විදිහට. ඉතින් ඒක නිසා නියපොතු කැඩලා කැත වුණාම අමාරුයිනේ. ඒක නිසා මම ජෙල් නේල්ස් දැම්මා. නමුත් දැන් මම ඒක දාන්නේ නැහැ. හේතුව බයෝනා බිව්වට පස්සේ මම නැචරල් නේල්ස් වලින් ඉන්නේ. මොකද මගේ නියපොතු හයි වුණානේ. අංජලි ඉස්සර දකින්නකොට නේ. ඔව් මම හැමදාම මේ දකින්න දෙයක් ලස්සනට නියපොතු තියාගන්න අංජුලා හරි උනන්දුයි. ඒක ඉස්සරින්ම අංජුලාගේ තිබිච්ච දෙයක් ඕන කෙනෙක් දන්න ඇති මම හිතනවා පත්තරවල මේ වැඩසටහන් වල ඇය නියපොතු ගැන බොහොම ලොකු අවධානයක් තියෙනවා. හැබැයි මෑතකින් ඉඳලා මම ඇගේ මේ ස්වාභාවික නියපොතු වල ඒ සුන්දරත්වයම දකිනවා. අර કૃත්‍රිම භාවයෙන් තොරව ඒ සුන්දරත්වය පවත්වාගෙන යනවා කියලා මට හිතෙනවා. ඔව් ඒත් එක්කම ඉතින් මම හැමතිස්සෙම මම ආසයි ෆැෂන් කරන්න. ඉතින් කොණ්ඩේ කලර් කරනවා. එක මෝස්තර කරනවා. ඉතින් එහෙම වෙනකොට කොණ්ඩේ නැස්ති වෙනවා. ඉතින් ඒකටත් ප්‍රතිකර්මයක් මට වුණා. නමුත් මම කියන්න ඕන දැන් මම පැහැදිලිවම කියන්න ඕන සමහරක් දෙනෙක් හිතුවොත් අපි කතා කරොත් එහෙම මේක විතරක් අරගෙන අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒක ඇත්තටම බොරුවක් අපි කියන්න ඕන. මොකද ඒ අතරතුර අපි දේවල් කරන්න ඕන ට්‍රීට්මන්ට්ස් තියෙනවා අපි කොණ්ඩේට තෙල් දාන්න ඕන. ඉතින් මම කියන්නේ නැහැ බයෝනා විතරක් බීලා නිකන් ඉන්න කියලා. හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එතකොට හැම විදිහකටම නේද අංජලි අපි කියන්න ඕනේ ඒක විශේෂයෙන්ම. ඉතින් ඊට අමතරව බයෝනා වල තියෙන විටමින්ස් මිනරල්ස් ඉතින් ඒවත් අපිට නොඅඩුව ලැබෙන. ඒක නිසා මට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අංජලි ඔබ පිළිබඳව කතා බහ කළොත් එහෙම ඔබ දෙදෙනාම අංජලි ඔබත් ගොඩක් සමීපයෙන් ආශ්‍රය කරන මිතුරයන් දෙදෙනෙක්. අංජුලා කිව්ව නිසාවෙන්ද ඔබ බයෝනා පාවිච්චි කරන්න හේතුනේ කියලා දැනගන්න කැමතියි. ඒ වගේම තමයි අපි කතා බහ කරොත් එහෙම ඇයි මේ තරම් දුරට බයෝනා ඔබේ ජීවිතයට ලං වෙලා තිබෙන්නේ? මේ තරම් විශ්වාසයක් බයෝනා පිළිබඳව ඇයි ගොඩ නැගිලා තිබෙන්නේ? ඒ ඔබ කියපු කාරණා විශ්වාසය ගොඩනගෙන්න එක්තරා හේතුවක් අංජුලා. අංජුලාව දකින්නවනේ මම. පියවි රූපය දකිනවා. ඇගේ නියපොතු හිසකේස් සම ඒ දේවල් දකින්නකොට එයා දෙයක් මට රෙකමන්ඩ් කරනකොට මම ඒක ගැන අවිශ්වාස කරන්න මැලි වෙනවා. මම හිතනවා මටත් මේකෙන් දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අංජුලාගේ කියපු දේ නිසා අපි දෙන්නටම හොඳ නිසා මමත් සර්ච් කරා. මොකද්ද මේකෙන් ඇත්තටම වෙන්නේ? මොකද්ද මේකේ තියෙන්නේ? මම අංජුලාටත් කිව්වා. අංජුලා මම බැලුවා මේක. මටත් හිතෙනවා මටත් හොඳයි කියලා. අංජුලා කිව්වා ඒකනේ මම කිව්වේ කියලා. මෙයා කතා කරන විදිහක් තියෙනනේ. ඒකනේ මම ඔයාට කිව්වේ කියලා කිව්වා. ඉතින් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තටම ප්‍රයෝජනවත් වුණා. ඒකෙන් තමයි ඔන්න මිතුරියන් දෙදෙන අද වෙනකොට මේ තරම් දුරට සුන්දර වෙලා තිබෙන්නේ මේ තරම් දුරට ලස්සන වෙලා තිබෙන්නේ. දැන් බොහෝ කාලයක සිටන් ඔබ දෙදෙනාගේ මිතුතම තිබෙනවා. මට හිතුණා අහන්නට ඕනේ කියලා ටිකක් ඔපුදුටක් වෙනවා. මේ කොහොමද ඔය දෙදෙනාගේ මිතුතම ගොඩ නැගුණේ? කොයි කාලේ වගේද කොහොමද මුලින්ම මිත්‍රත්වයක් ඇති වෙන්නේ? හරි අමාරුයි අපිට දකින්න හැම කෙනෙක් එක මිතුතම ගොඩ නගා ගන්නට බෑ. මට හිතුණා අංජුලා ඔබගෙනුත් අංජලි ඔබගෙනුත් ඔය දෙදෙනාගේ ඔය මිතුතම ආරම්භ වෙච්ච කාලේට අපි නැවත ඔව් ඉස්සලාම මට අංජලිව හම්බුනේ ටෙලි ඩ්‍රාමා එකකින් නෙමෙයි නේද? ඉස්සලාම අපිට හම්බුන්නේ නැහැ එකට වැඩ කරන්න. අපි ඉතින් සාදවලදී එහෙම නැත්නම් විශේෂ වැඩසටහන් වලදී තමයි අපි ඉස්සලාම මුණ ගැහුනේ. නමුත් එතනදී අපිට කතා බහ කරන්න එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ නේද අංජලි? හලෝ හායි කියනවා එච්චරයි. ඉතින් ඊට පස්සේ අපි එක ටෙලි ඩ්‍රාමා එකක වැඩ කරා. එතනදී තමයි අපි ගොඩක් සමීපව ඇසුරු කරන්න පටන් ගත්තේ නේ? ඔව් ඇත්තටම දැන් මම සමාජයේ මට හම්බ වෙන විවිධ චරිත දිහා මම ටිකක් අවධානයෙන් බලනවා. මෙයා මොන වගේ කෙනෙක්ද? දැන් අංජුලා දිහා විශේෂයෙන් බලන එයා ලස්සනයි. එදා ඉඳලම අපි ඒ ලස්සන තමයි යාගේ දැක්කේ. ඒතර දක්ෂ රංගන ශිල්පිනියක් ඇත්තටම. එහෙම බලාගෙන ඉන්නකොට මම දකිනවා මේ ජීවිතයේ ඒ විවිධ අවස්ථාවලදී විවිධ උත්සව අවස්ථාවලදී මේ
ඇය හැසිරෙන ආකාරය ගොඩාක් අයත් එක්ක හරිම මිත්‍රශීලී. මම දැකපු විශේෂම කාරණේ ඒක තමයි. මගේ සැමියා එක්කත් මගේ සැමියාත් මේ ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා මම හිතන් හිටියට වැඩිය හරිම වෙනස් නේද අංජුලා කියලා අපි දෙන්න ගෙදර කතා වෙලා තියෙනවා. ඒකම හේතුවක් වෙන්නේ නැති සමහර විට අපි දෙන්නගේ මිතුදමක් ගොඩ නැගෙන්න. අංජුලාව අපිට මේ ටෙලිවිෂනයේදී බොහොම ටිකක් නපුරු ආඩම්බරකාර එහෙම යුවතියක් නේ ඔළුවට යන්නේ. ඒක මගේ ඔළුවෙත් තිබුණා. හැබැයි ඒක වෙනස් කරා අංජුලා වචනෙන් දෙකෙන් පැය කීපයකින් ඒක වෙනස් කරා. දැන් මිතුදාම පටන් ගත්ත කාලයට අපි ගියානේ. දැන් මේ ශාස්ත්‍ර පිළිබඳව කතා බහ කළොත් එහෙම ඔබ දෙදෙනාම රංගන ශිල්පීන් විදියට මේ ශාස්ත්‍රයේ ඉන්නකොට අවංක මිතුදමක් තිබීම කොයිතරම් දුරකට බලපානවාද? එයාකයි අවංක මිතුදමක් කොහොමද මේ පවත්වාගෙන යන්නේ? දෙදෙනාගෙන් අපි අහුවොත්. ඔව් හැම දෙයකම අවංකභාවයක් අවශ්‍යයි නේද? මිතුදමේදී විතරක් නෙමෙයි හැම සම්බන්ධතාවයකදීම. ඉතින් මෙහෙමයි. ගොඩක් දෙනෙක් අද පුරුදු වෙලා ඉන්න අර මුනිචාවට කතා කරන්න hina වෙන්න ඊට පස්සේ ගියාට පස්සේ අමුතු කතා කියන. ඉතින් නමුත් මේ අංජලිගෙන් මම එහෙම දෙයක් දැක්කේ නෑ. අංජලිය අපි දෙන්නගේ අඩුපාඩු විවෘතව කතා කරනවා. ඒකත් එක හේතුවක් වෙන්නේ නැති අපි දෙන්නගේ අවබෝධය ගොඩ නැගෙන්නේ. ඔව් අනිත් එක තමයි විශේෂයෙන් දැන් ගැහැණු ළමයි දෙන්නෙක් විශේෂයෙන් කාන්තාවෝ දෙන්නෙක් එකතු වෙනවා හරි අඩුයිනේ. එතන එකතු වුණොත් ප්‍රශ්නයක්. ඉතින් ඊරිසියාව ඔය කුහකකම හැමදේම තියෙනවා. දැන් සමහරක් වෙලාවට අංජලි මගෙන් ඇහුවොත් අනේ අංජුලාව ඇඳන් ඉන්න ඇඳුම ලස්සනයි කොහෙන්ද ගත්තේ කියලා මම කිව්වොත් ආනේ මට මතක නෑ හැබැයි කොහෙන්ද ගත්තේ නම් කියලා කිව්වොත් අන්න ඒක හරි ඒක නේද? ඒක හරි නරක වැඩක්. නමුත් මමත් හැමතිස්සෙම ඒ වගේම අංජලිත් හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි අපි ෂෙයා කරනවා අපේ දේවල්. අපි හැමෝම ආසයි ලස්සනට අඳින්න නේද? ඇඳුමක් ගත්තොත් අහනවම නේ කොහෙන්ද ගත්තේ ලස්සනයි කියලා. ඉතින් එතකොට එහෙම යන්නේ ඒකත් සමහරක් වෙලාවට ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇති වෙන ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේ එක උදාහරණයක් තමයි බයෝනා කියන්නේ. අංජුලා ඒ වගේ ලස්සනට ඉන්නකොට මම ඇහුවා ඒ අංජුලා කොහොමද ඔහොම ඉන්නේ? මොකද මම දකිනවා මට වැඩිය මෙයා මේකප් කරනවා. මෙයා දවස පුරාම මේකප් එතකොට කොණ්ඩෙට දෙන වද ටික හොඳටම දකිනවා මම. එතකොට තමයි මම මේක අහන්න පෙළඹුණේ. මම අහන්න කලින්ම මං හිතන්නේ මට අංජුලා කිව්වා අංජලි මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒකත් මිත්‍රත්වය මම නම් කියන්නේ. ඒ වගේ දෙයක් ෂෙයා කරගන්නවා කියන්නේ මිත්‍රත්වය. හොඳ දේවල් බෙදා හදා ගන්නවා වගේම දුක සැප බෙදා ගන්නකොටත් මං හිතන්නේ අවංක මිත්‍රත්වය හැමදාම බැඳෙනවා. දැන් ඔබ සඳහන් කර අංජුලා ඔබ දෙදෙනා ගොඩක් සමීපයි. අපිට කතා කරනකොට වගේම මේ ශාස්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා ඔබ දෙදෙනා ගොඩක් සමීප මිතුරියන් දෙදෙනෙක් කියලා. අංජලි ඔබේ ජීවිතයට සමීප මිතුරයක් වගේම බයෝ නාත් ඔබේ ජීවිතයට අංජලි තරම්ම සමීපයිද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ මටත් ප්‍රශ්න ගොඩක් තිබුණා. දැන් අපි කියන්නේ දවසින් දවස යනකොට අපේ තියෙන දේවල් අපිට නැති වෙලා යනවා. අපේ තියෙන සුන්දරත්වය ඒ දේවල් නැති වෙලා යනවා. ඉතින් අපි කරන දේවල් වලින් සමහරක් ලාවට අවුවේ ඉන්නකොට ඉතින් ඒ වගේ දේවල් වලින් නැති වෙලා යනවා. ඉතින් එහෙම වෙලාවකදී අපිට ඉතින් ළඟම මිතුරියක් අපිට අවශ්‍ය වෙනවා. මම හෙව්වා මට මේකට මම මොනවද කරන්න පුළුවන් කියලා. අතිරේක පෝෂණයක් ගන්න කොහොමද කියලා. ඉතින් එතකොට හොයනකොට තමයි මට ආරංචි උනේ බයෝනා. ඉතින් මගේ මිතුරියක් තමයි මට බයෝනා ගැන කිව්වේ. ඉතින් අංජලි වගේම මමත් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරා හොඳයි කියලා හිතුණා. ඒ නිසා තමයි මම අංජලි වගේම බයෝනත් ළඟම මිතුරේ කරගත්තේ. දැන් අංජලිගේ ජීවිතයට අංජුලා ගොඩක් සමීපයි වගේම මට හිතුණා අංජලිගෙනුත් අහන්න ඕනේ කියලා. මේ අංජලිටත් බයෝන අද වෙනකොට අංජුලා තරම් සමීප වෙලා තිබෙනවාද? ඔව් මේ කෙටි කාලය ඇතුළතදී මම ලැබපු ඒ ප්‍රතිඵල නිසාම වෙන්නේ නැති අශානි මම හිතන්නේ. ඒක ඕනම කෙනෙකුට දැන් අපි මෙහෙම කතා කරලා මේ වැඩසටහන නරඹන තවත් කාන්තාවකට හිතෙන්න පුළුවන් මමත් මේක පාවිච්චි කරලා බැලුවොත් හොඳයි කියලා. ඇයටත් ඒ දෙම වෙනවා. ඇයගෙත් සමීපතම මිතුරිය බවට බයෝනා පත් වෙනවා කියන එක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද අපි දෙන්නටම එහෙම වුණා. ඕ දැන් ඉස්සර නම් මෙයා කන්නාඩියක් ඉස්සරහට කියලා හිට ගන්නවත් නැහැ. දැන් මෙයාගේ හස්බන්ඩ් කියනවා මෙයාව කන්නාඩියක් ඉස්සරහෙන් අයින් කරන්න බෑ කියලා. ඒ බොරු. අහිදන්න මේ වගේ තවත් හරස්ස බර දේවල් බොහොමයක් මේ මිතුරයන් දෙදෙනාගෙන් අපිට දැනගන්න තිබුණා. නමුත් ඊට කලින් සූදානම් වෙන්නේ මේ බයෝනා රූප රාම්පලක් නරඹලා නැවතත් එකතු වෙන්න. ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. බයෝනා
ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. ඔවතින් භාවනා පිළිබඳ ඔබට වැඩ විස්තර දැනගත හැකි දුරකථන අංකය වගේම ලිපිනේ මම සඳහන් කරන්න සූදානම් ඉන්නවා. නමුත් ඊට කලින් අංජල ඔබේ සුන්දර කතාව හැම කෙනෙක්ම දැනගත්තානේ. දැන් අපි කැමතිනේ ඕන කෙනෙක්ගේ සුන්දර කතාවක් අහන්නට නේද? අනිත් අයටත් භාවනා හරහා සුන්දර කතාවක් තියෙනවා නම් ලියා එවන්නට හැකියාවක් තිබුණා නේද? ඔව් අනිවාර්යයෙන්ම කෙනෙක් කැමති තමන් හිටියට වඩා හිට දවසේ ලස්සනට ඉන්න. කවුරු හරි කෙනෙක් හම්බ වෙලා ලස්සනයි කියලා කිව්වහම මං හිතන්නේ ඒක තමයි කාන්තාවක්ට තියෙන ලොකුම අභිමානය නේද? ඉතින් අංජලිගේ මගේ ලස්සන කතාව කිව්ව බයෝනාත් එක්ක. ඉතින් මං කැමති උගලන් කතාවක් ඇතිනේ. ඉතින් ඒ කතාවත් අපිට ලියලා එවන්න. ඔව් ඉතින් ඔන්න අංජුලාගේත් ඒ වගේම තමයි අංජලිගේත් ඒ ලස්සන කතාව කොහොමද බයෝනා හරහා ජීවිතේ ලස්සන වුණේ උන් දෙදෙනා ලස්සන වුණේ කියලා ඔබට දැනගන්නට ලැබුණා. අනිවාර්යයෙන්ම ඔබටත් ඒ වගේම ඔබේ ජීවිතේ ලස්සන වෙලා ඇති බයෝනා හරහා. ඔබට ගන්න තියෙන තාමත් පුංචි දෙයයි බයෝනා හරහා ඔබේ ජීවිතේ ලස්සන වුණු ආකාරය. බයෝනා ඉස් දවටුමක් සමගින් නිවන්නට ඕනේ. යාකයින් එව්වොතින් ඔවුන් සූදානම් වෙලා ඉන්න ඔබට වටිනා ත්‍යාග ලබා දෙන්නට එවිය යුතු ලිපිනය සඳහන් කරනවා නම් Nature's Only අංක 142කින් 2 දෙවන මහල ගාලු පාර දෙහිවල ලිපිනයට තමයි ඔබ එවන්නට ඕනේ. ඒ පිළිබඳව වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් ඔවුන්ට දුරකථන ඇමතුමක් ලබා දීලා 077 249 33 33 එසේත් නැත්නම් 0113 042 113 කියන තිරෙන් දෙස්වන දුරකථන අංක වලට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැනගන්න www.bayona.lk කියන වෙබ් අඩවියත් ඒ වගේම තමයි Facebook හරහා ඔවුන් සමගින් සම්බන්ධ වෙනවා නම් Bayona Beauty Sri Lanka කියන Facebook පිටුවට ගිහිල්ලා වැඩි විස්තර ඔබට හැකියාවක් තිබෙනවා දැන කියා ගන්නට. දැන් අපි අංජලි අපි කෙනෙක් නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට ඒ නිෂ්පාදනය පිළිබඳව ගොඩක් සැලකිල්ලක් දක්වනවා. ඔබ කොයි ආකාරයෙන් දැන් අංජලි ඔබට සඳහන් කරා නිෂ්පාදනය පිළිබඳව ඒ වගේම තමයි ඔබ කොහොමද හිතුවේ මේ නිෂ්පාදනය මම පාවිච්චි කරන්න. ඒ වගේම තමයි කාර්යබහුලත්වයේ මැදින් කොහොමද ඉඩකඩක් වෙන් කරගත්තේ බයෝනා ඔබේ ජීවිතයට සමීප කරගන්නට. හරිම ලේසි. එකම දේ තමයි දැන් මේ වගේ නිෂ්පාදන ගැන ගොඩාක් දේවල් අද අපිට මේ මාධ්‍ය හරහා දකින්න තියෙන වශානි. මම දන්නේ දැන් මගේ රූපේ පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක හම්බෙන හැමතැනකදීම කවුරු හරි මොනවා හරි මට සජෙස්ට් කරනවා. මම මේක පාවිච්චි කරලා බලන්න. ඔයාලට මේ හරියයි. ඔහොම කියද්දී තමන්ටත් බුද්ධියක් තියෙනවනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ.